බොයිස් අද ගනලා තියෙන මඩ්ඩන ගේම් එකේ පාර්ට් 2 එපිසෝඩ් එක. අද දැන් අපි කරන්න යන්නේ ඕපන් වර්ල්ඩ් මැප් වලට ගිහිල්ලා ඒක කරන් තියෙන්නේ මොනවද කියලා බලන එක. අමතක නොකර මේ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම්. නම් අපි යන් ගේම් එකට. මැප් එකට යන් බොයිස්. මේ වාහනේම තියන් තෝරන්න තියෙනවා. මේ අන්ලොක් කරලා තියෙන ටික තමයි වෙන්නන්නේ. මේ ටික අවුලන්නේ තියෙන ටික හොඳයි අපි යන්න. හાર્ඩ්කෝර් යන්න ඕනේ නැහැ. දැන් මම නෝමල් මෝඩ් එකේ හෙවනම් හරි. හાર્ඩ්කෝර් අමාරුයි මං හිතන්නේ ගොඩක්. හරි බොයිස් ස්ක්‍රීන් එකට බලමු මොකද තියෙන ෆිනික්ස් ගන්න කරා. ඕක තමයි දැන් තියෙන තත්ත්වේ. ඒක බලමු. පත මැප් එකක් තියෙනවා බොයිස්. මේක මේ අන්ලොක් කරගන්න මේ. මේ වොච් ටවර් තියෙන්නේ. මේ පොයින්ට් වල ගිහිල්ලා මේ ගේම් එකේ මේ මැප් එක දැන් පේන්නේ නැති ඒරියා එක අන්ලොක් කරගන්න පුළුවන්. මේ ගරාජ් අන්ලොක් කරගන්න ඕනි. මෙතන පෙන්නන්නේ ඔබ්ජෙක්ටිව් කියලා. හරි බොයිස් මේකේ හින්දා තියෙන ගොඩ ලොකු දේවල් ටිකක් තියෙනවා. අපි ගරාජ් ටික අන්ලොක් කරගන්න ඕනේ. නැත්තම් කේස් වෙනවා. ඊළත් කලින් අපි මේ පොඩි ජිප් එකකට මාරු වෙලා දැන් මැප් එක අන්ලොක් කරගන්න ෆුල් මැප් එක. නැත්තම් මේක කරන්න බෑ. පේන්නේත් නෑ. ඔකේ හරි තියෙනවා නම් මම ඔක්කොම හයි කරගෙන යන්කෝ. වලු ස්ටාර්ට්. දැන් කොහෙද යන්න තියෙන්නේ? ඉස්සෙල්ලාම මෙන්න මෙතනට. ඒ හැරේ වොට්ටවල් එක හොයාගමු කියලා. දැන් ලේසි නම් නෑ ඒක. කොහෙද යන්න තියෙන්නේ? මේ පාරෙන් පාරක් නෑ බොයිස්. යන්න පාරක් හදාගෙන තමයි යන්න වෙන්නේ පැත්තට. සංකෝල ඉස්සරහට බලන්න. මේ තියෙනවානේ පාර. මේකේ වාහනේ ඩැමේජ් වෙන අපේ වැඩි වලවල් වලින් එහෙම දාන්න හොඳ නැහැ. එහෙම කේස් එකක් තියෙනවා. මෙතනින් ගියන හරියම මේ චූටි පාරක් තියෙනවා. ඉස්සරහට යන්කෝ මෙතනින් දාලා. මොකක්ද නැති. තාම මේක කේස් එකක් නෑ. පාර නම් හොයලා තියෙනවා. අන්න බැස්සා. මේ පාරවල ඉඳන් තිබ්බට බෝයි. මොන විදිහට තිබ්බට සමහරක් තැන් බහිනවා කියන්නේ. හරි බොයිස් වොච් ටවර් එක ළඟට ඇවිල්ලා තින්නේ. අපි යන් වොච් ටවර් එක අන්ලොක් කරගන්න ඕනේ. ළඟට ගිහලා රෝම ඇතුළට ගියපන් ඔක්කොම අන්ලොක් වෙනවා. හරි. ඔන්න බොයිස් දැක්කනේ මේ සෙට් එකම අන්ලොක් කරලා තියෙන්නේ. දැන් මෙතන වොච් ටවර් එකට ගියා නම් හරි. ඒ පැත්තටත් යන්න පාරක් නැහැ බා. පාරක් හදා ගන්න තමයි එන්නේ. මේ වෙනවනේ. මේ එළියනේ යන්නේ. ඒ ගිහිල්ලා වාහනේ කැඩුනොත් තෙල්ලේ මොකක් හරි ඉවරයි.
ගහන බොස් ලොකු කැලයක්. කැලේ මගින් තමයි යන්නේ. ගස්වල හප්පන්න නම් හොඳ නැහැ මම දැනෙන්නේ. ඔන්න පාරක් හම්බ වුණා බොස්. ඒ පාරත් හොඳ පාරක් නෙමෙයි කියන්නේ. ලෝරි ගිහිල්ලාම ඒ කැඩිලා වලවල් හැරිලා නෝ ස්ටාර් එක රෑන් බලන්න. ඔන්න අන්ලොක් කරගත්තේ ස්ටාර් එක. තව දෙකක් තියෙනවා. මේ ස්ටාර් එක නම් මේ පාරෙන් යන්න පුළුවන් ඇති. යන්කෝ බලන්න. මේ පාරේ නම් මඩ නෑ බොයි. ඒ පාර පොඩ්ඩ අර වැස්සට පොඩ්ඩ හේදිලා ගිහලා තිබ්බට ඒක මඩ නෑ. මේ චුට්ටා විතරයි අර ආපහර ජරා පාට හේතුණානේ. මේ කලින් දාලා නම් ඕක දාන්න බෑ. දැන් රෑවිත්තාම තැනම තියෙන්නේ. කොයි රෑවිත්තාම මොනවද පේන්නේ? පාරෙන් මම කරන දේක් වෙන්නේ. මේ පේනවලු මොනවද නේද තාලන කොතනින් සල්ලි හැලෑරුණත් මේ ගොඩ ගන්න තව වාහනයක් කියන්නේ. ඔය කිව්වා විතරයි. ඉස්සරහට යන්න ඕනේ. මේ මැප් එකේ තා වාහන තියෙනවා කියන්නේ තැන් වල ඔය කැලේ මැද ඒ වාහනත් අපිට අන්ලොක් කරගන්න පුළුවන්. ඒකට ඒවත් හදින්න පුළුවන් අපිට. ඔය ඒවත් අපේ වැඩවලට ඕනේ වෙනවා. හරියම ස්ටාර් එක ඒක අන්ලොක් කරගන්න බෝස්. එතකොට අපිට වැඩේ ලේසි. ඕහෝ හරි ඒකත් අන්ලොක් කරා. තව එකයි තියෙන්නේ. මෙතන ඒකට නෑ යන්න පාරක් නෑ බෝස්. දැන් මොකද කරන්නේ? මෙතන මේ යන්න බලන්න මේ මොකද්ද කියන්නේ කියලා. මේ පොඩියට තියෙනවා මේ පාරක් වගේ. පාරක් නෑ වලක්. මේවා දිගේ ගිහලා පාර හොයාගන්න පුළුවන්. හරි කවුරුත් මේ රීන බොයිස් මේ පාරක් හොයා මේ රීන. දැක්කනේ මේකේ මැප් එක අන්ලොක් කරගත්තා. නැත්තම් එනම කේස් එක. අනිවාර්යෙන් මොනිවම මැප් එක අන්ලොක් කරගන්න වෙනවා. නැත්තම් මේක සෙල්ලම් කරන්න බෑ. ඒ මොකද වතුර වල. ඉන්ජින් එකේ වතුරයි දන්නේ නැහැ ඕක දාන්න. දැක්කම පොඩ්ඩක් ඉබ්බා කේස්
ඵලයක් බං එතන. කොහමද දැන් පාරක් හොයාගන්න කියන්නේ? ඔය අතර පාරදී ගියන් බලන්න අපි. අඩි පොඩි සම්මේ වෙන වෙලාවකින් නම් මේ වතුර පාර යනවා. දැන් නම් පාරක් හම්බ වුණා. දැන් ඔය පාරට දාගමු. මේ පාරෙන්වත් යන්න. ඒකට තමයි ඔස් පොයින්ට් එක තියෙන්නේ. ඔස් පොයින්ට් එකෙන් දැන් ඩෑම් සේෆ් එක. අන්න ඒ පොයින්ට් එකත් ඔක්ටාව එකත් අන්ලොක් කරගත්තා. අචීව්මන්ට් එක කම්ප්ලීට් වුණා. අපි දැන් මේ වාහනේට නවත්තලා යන් ට්‍රක් එකට. මේ ගරාජ් ට්‍රේල් එකක් දාගෙන යන්න අර ගරාජ් එක අන්ලොක් කරගන්න දැන් අපි. නැත්තම් ඒ ගරාජ් එකේ අපිට අනම්මනම් අර බඩු ගන්න දෙන්නේ නැහැ. මේ ට්‍රේල් එක තමයි දාගන්න ඕනේ. ඕකනේ. මේ දෙක දාගන්න ඕනේ බොයිස්. මේක තමයි අපිට අරන් යන්න තියෙන්නේ ඒ ගරාජ් එක අන්ලොක් කරගන්න. බොයිස් යන්කෝ බලන්න. එනම දුරක් තියනවා ඉතින්. පාරෙන් යනවද? ඒ පාරෙන් යන්කෝ බලන්න. අර ඈවේ එක නැත් එන්නේ. අක්කාඩි බලමුකෝ. ඒ අනිත් ට්‍රක් එකත් අන්ලොක් කරගත්තා නම් මගේ ලේස් බොයි. අමන්නේ තියෙන එකෙන් ගේම ගහමුකෝ දැන්. මේ ට්‍රේල් එක එහෙම ඉරුණොත් ගන්න එක නම් බෝරුවයි. එන්න බොයිස් ඈවේ එක නෙන්නේ දැන් අමාරු වෙනවා ගෙන්නට. මේ පේනවා යන හැටි. රෝද පේනවනේ. බර වැඩි. බර ඉස්කෑ ගිල්ලක් දාගෙන ඉන්න පේනවා බොයිස්. අපිට දැන්ටම ගස්සන්නේ නේද? අයියෝ. දැන් කොට ගන්න ඕනේ කොහොම හරි බොයිස් මේක. ඕහෝ. ඔය තොට්ටෙන් අනිත් පැත්තම ගහනවා. හරි බොයිස් මං අතින් පට්ටම මැදලා මේ ලොරිය අරන් ආවේ. දැන් තාසොට්ටෙන් එක පෙරලෙනවා. මම බෑලා තියෙන්නේ මේක අනහල්ක ගෑවුනා. ඒක දෙනානේ කිසිම දෙයක් පේන්නේ නැහැ. මේ පෙරලක් තරම් යන්න කියන්නේ. හරි අමාරු. වෙන බොයිස් අපි තාම පුට්ටි දුරයි යාගේ. තව ගොඩක් යන්න තියෙනවා මේ. තව යන්න දැන් 870ක් මීටර තියෙනවා යන්න. මම ඔය ළඟට ගිහිල්ලා වීඩියෝ එක ස්කිප් කරනවා. ගරාජ් එක ළඟට ගිහිල්ලා මම මේ වීඩියෝ එක ආයෙ ඔන් කරනවා. හරි බොයිස් මම දිගට ආවම ඉස්සරහට. හැබැයි ගරාජ් එකේ පාරක් නැහැ බොයිස් මෙතන. ගරාජ් එකට යන්න. තව දුරයි. මේ පේනවනේ. ඒවනේ මෙතනින් යන බොයිස් පාරක් නැහැ. වතර වරක් තමයි තියෙන්නේ.
මාර එන්නේ බොයිස් පාරක් හොයාගන්න අප මේ තෙලුත් එක්තර නෑ තෙල් එකේ මෙහා ස්ටාර්ට් කරනොත් කියනද ගන්න නෙමෙයි වෙන්නේ බලමුකෝ හොයාගන්න පුළුවන් වෙයි කියලා බලන්න ආයෙත් බොයිස් පාර හම්බුණා මෙතන තිබිලා තියෙනවා එනවා අමාරුවෙන් මේ කියන්නේ ගහනවා කියන්නේ පාරවල් නෑ සමහරක් කරලා පාරවල් හදන් යනවා කියන්නේ පාරවල් හදාගෙන යන්න තැන තියනවා මේ මඩ වෙලා වැඩන්නේ පාරවල් ටික තව ගොඩක් දේවල් බොයිස් මම වීඩියෝ එක ස්කිප් කරනවා ඩයල් කරනවා කියලා තමයි එන් කරනවා මේ වීඩියෝ එක ඔව් සිටින් හරි බොයිස් ගරාජ් එක පේන තෙක්මයින් තියෙනවා මොන ගේමක් දුන්නා එන්න බොයිස් මම තාම උදේ වුණා නැහැ ගෑවලා තියෙනවා ගේම් එකට අමුතු කල එකක් තියෙන දාවිච්ච යන්නෙත් නෑ මේක හොඳට ආයෙත් මං හිතුවේ එන්න බැරි වෙයි කියලා තෙල් තිබ්බේ නෑ තෙල් මොකද ඉතුරු වුණා බොස් ලස්සනට අපි ආවේ යහතින් ගරාජ් ට්‍රේල් එක බෑවා ගරාජ් එක යකෝ තාම ගරාජ් එක අන්ලොක් වුනේ නෑ බං තව එක ට්‍රේල් එකක් ගේන්න වෙයි හරි බොස් දැන් මේක කරන්න බෑ අපි යන ට්‍රක් එකෙන් තව මේ ගරාජ් ට්‍රේල් එකක් ගෙනවා හරි ගියානම් හරි මේ ට්‍රක් එකෙන් මෙහෙම නවත්තලා තියෙන්නේ අපි ට්‍රක් එකට මාරු වෙනවා ඊට කලින් නයිට් එක ස්කිප් කරමුකෝ උදේ යන් නැත්තම් මේක බෑ ඔන්න දැන් ලස්සනට උදේ වෙලා තියෙන්නේ අපි දැන් ට්‍රක් එකට මාරු වෙමු බොයිස් කොහෙද බොයිස් මේ ට්‍රක් එකට මාරු වුණා ආච්චි කියන එකත් දාගෙන මොකද්ද මේ මේ බං මේක අරන් ගිහපුම් ගරාජ් එක ෆුල් අන්ලොක් කරගන්න පුළුවන් යන් වෙන බලන්න බොයිස් හැබැයි මේ ට්‍රක් එක නම් අරක තන පවර්ෆුල් නෑ තව අමාරුයි ඊට වඩා ඔය වෙන බොයිස් මේ හිමීදිට උදෑසන යන්නේ මේ අපි නීදු මාගෙත් පොඩ්ඩක් තියෙනවා මෙතන තමයි හරියටම ට්‍රක් එකත් එරුනේ එතන බහිනවා බොයිස් සයිඩ් දන්නේ වාහන එතන ගිහිල්ලා මෙතන හැරිලා තියෙන්නේ ඇතුළට අයියෝ ට්‍රක් එක චුට්ටක් ඩැමේජ් වුණා බොයිස් මේක අරන් ගිය ගරාජ් එක අපව අන්ලොක් වෙනවා ඔය එහෙ ගරාජ් එකේ අපිට වැඩ ටික කරගන්න පුළුවන්
බොයිස් නම් වීඩියෝ එක ස්කිප් කරන්න නැත්නම් ඔයාලට බෝර් ඉන්නේ. හරි බොයිස් පේනවනේ වෙලා තියෙන්නේ. මම වේගෙන් ආවා. කෙලින්ම ට්‍රක් එක පෙල්ලුණා. ස්ටාර්ට් වෙන්නේ නැහැ. දැන් හිතා මොකක් හරි වාහනයක් ගේන්න දෙනවා මේක ගොඩ ගන්න. ඔය විශ්සේ බලන්න පුංචි ජීප් එකකින් මේක ගන්න පුළුවන් කියලා මම රිස්පොන්ඩ් කරගත්තා. බාර වැඩි වෙයිද දන්නේ නැහැ බොයිස්. බලමු මේක උඩ කෙලින් කරගන්න පුළුවන් වේද කියලා. එන්ජින් එකවත් ස්ටාර්ට් කරගන්න. බෑ බොයිස් මං හිතන්නේ බාර වැඩි නේ. මේ පුංචි ලෝරිය දැන් ඉතින් මේක එන්නේම නෑ බං. අපි අර ට්‍රක් එක ගරාජ් එකට පාස් එකකට බාරක් දාගෙන මේ ලොරිය ගෙනා ගන්න ගත්තනම් හරි. මේක නෙමෙයි බං අනිත් එක. යන්කො මේ කාලේ මේ ගොඩ ගන්නත් එපා. එන අපිටත් වෙන වැඩ. අන්තයන් බලන්න ඔය මේක ඔන්න ඔය වැඩ තමයි වෙන්නේ. පොඩ්ඩක් කරේ එහෙම ගියොත් දෙල්ලෙනවා අනිවාර්යයෙන්. මේක එන්නේ කිසි වහන් ටිකක් තියෙනවා බොයිස් තාම අන්ලොක් නෑ. අපි ගහලා අන්ලොක් කරගන්න. හරි බොයිස් පොට්ට කරගෙන හංගලා ඉන්නේ. මට පේනවා දැන් අර පුංචි වාහනේ අපේ ජිප් එක නැත්තම් බට්ටා ඉන්නවා. දෙම්මට ආවා අපි. දැන් ඉතින් මේ ලෝඩේ කෙලින් කරගන්නකෝ. මේ වාහනේට නම් එච්චර ගේමක් නෑ ඕක. දැක්කනේ නිකම්ම ඉතින් කෙලින් මාරකට මාරුයි. අවුලක් නෑ එච්චර කේස් එක නෑ. දැන් ෂේප් එකේ යන්න තමයි තියෙන්නේ. මම බොයිස් ආවොතනින් එන වේගය එතන වංගුව ගන්න බැරි වුණා. කෙලින්ම කානුවට වගේ වලට ගියා. එයින් පෙරළුණා වාහන. ෂේප් එකේ දුරක් යන්න තියෙනවා සාමාන්‍යයෙන්. මේකේ මේ ගස් කපලා අර කොට එහෙම අරන් යන්නත් තියෙනවා බොයිස්. ඒක පෝට් වලට මැප් එක තාම කම්ප්ලීට් කරන්න මේ ගරාජ් එහෙම අන්ලොක් කරගෙන වාහන අන්ලොක් කරගෙන ඒක තමයි අනිත් මැප් අන්ලොක් වෙන්නේ වාහන අන්ලොක් වෙන්නේ. ඔය සීන් ටිකක් තියෙනවා. හරි බොයිස් අපි ගරාජ් එක ළඟට ආවා. දැන් මේ ට්‍රේලර් එක අරන් ගිහිල්ලා අපි දීලා ගරාජ් එක අන්ලොක් කරගමු. එන ගේමක් දුන්නේ එන්නේ මේ ලොරිය නම් චාට් කරනවා. හරි බොයිස් ගරාජ් එක අන්ලොක් කරා. කිසි කේස් නැහැ. තාම මේක මේ තාවනේ ෆයර් මිෂන් එකක් තියෙනවා මේ කාපෝ ගස් වගේක් තියෙනවා අරන් යන්න. අපි ඒක ඊළඟ එපිසෝඩ් එකෙන් කරමු. මේ තියෙන්නේ මෙතනින් තමයි කොට එහෙම අරන් යන්න තියෙන්නේ. මෙහෙ තාම මේ වාහන තියෙනවා. එමා ලොක් ඔය පැත්තට ගිහිල්ලා අපි තියෙන වාහන ටිකත් අන්ලොක් කරගමු. නම් බොයිස් තවත් ගේම් ප්ලේ එකකදී හම්බෙමු. අමතක කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න. මගේ වීඩියෝ එක කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා
තෙට්ටුවෙන්